හායි ඉතින් ඔයාලට කොහොමද? ඕඩර් එකක් හදන ගමන් තමයි පොදුවේ ඔයාලා මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නවලට මම උත්තර දෙන්න හිතුවේ. ඉතින් වැඩ ගොඩක හිර වුණාම මට ඔයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණා. අනේ ඒකට නම් ඔයාලා මට සමා වෙන්න. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්න තමයි අක්කේ ඔයා බිස්නස් එකක් පටන් ගත්තේ කොහොමද? ඒකට ඔයා ළඟ කොච්චර ගාණක් තියෙන්න ඕනේද? බිස්නස් එකක් පටන් ගන්න මට තේරෙන්නේ අක්කේ ඔයා බඩු ගන්න කොහෙන්ද? ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් ප්‍රශ්න මට මැසේජ් හරහා එතකොට WhatsApp හරහා අහලා තිබ්බා. ඉතින් මට පුළුවන් විදියට සමහර අයට මැසේජ් වලට මම රිප්ලයි කරා. සමහර අයට මට රිප්ලයි කරන්න බැරි වුණා. ඉතින් මම හිතුවා අද ඔයාලා මගෙන් අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනි කියලා. හරි. දැන් අපි බලමු ඔයාලා බිස්නස් එකක් පටන් ගන්නව නම් ඔයාලා ගාව මූලික වශයෙන් කීයක් තියෙන්න ඕනිද කියලා. දැන් අපි පයිප් ක්ලීනර් වගේ බිස්නස් එකක් පටන් ගන්නව නම් ඔයාලා දන්නවා දැන් ගොඩාක් අය මේ බිස්නස් එක ගැන දන්නවා. ඉතින් ඒකට ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. අපිට අමුද්‍රව්‍ය වශයෙන් ඕන වෙන්නේ පයිප් ක්ලීනර් එකකුයි ග්ලූ ගන් එකකුයි. මොකද අපිට ග්ලූ ගන් එකක් වමනා වෙන්නේ මල් වගේ දේවල් අලවන්න අනිවාර්යයෙන්ම ග්ලූ ගන් එකක් ඕන වෙන නිසා. ඉතින් අපිට රුපියල් 1500ක් 2000ක් වගේ වියදම් කරලා අපිට බඩු ටිකක් ගන්න පුළුවන්. මුලින්ම අපි ගන්න බඩු වලින් පොඩි පොඩි දේවල් ටිකක් හදන්න try කරන්න. මුලින්ම ලොකු මුදලක් වියදම් කරන්න යන්න එපා. ඉතින් ඔයාලා ගන්න බඩු වලින් ලස්සන නිර්මාණ කරන්න. දැන් ඕන තරම් සෝෂල් මීඩියා හරහා ඔයාලට මේ වගේ නිර්මාණ කරන්න ඉගෙන ගන්න පුළුවන්. YouTube එකෙන්, FB එකෙන් ඒ වගේ ඔයාලට ඉගෙන ගන්න ගොඩක් අවස්ථා තියෙනවා. ඉතින් දැන් අපි රුපියල් 2000න් 1500න් ගත්ත බඩු වලින් ඉස්සෙල්ලම පුංචි පුංචි දේවල් ටිකක් හදන්න. දැන් ඔයාලා කොච්චර නිර්මාණ කරත් ඔයාලගේ නිර්මාණවල නම්බර් 1 එකටම ඔයාලගේ ක්වොලිටි එක හදාගන්න ඕනි. අපි වීඩියෝ එකක් බලලා හැදුව පළියට අපිට පළවෙනියටම ඔයාලට ක්වොලිටි එක හදාගන්න බැහැ. මොකද හැමදේම අපි දෙපාරක් තුන් පාරක් try කරලා බලන්න ඕන. මම වුණත් මගේ නිර්මාණ හදන්න ගොඩාක් කාලයක් අරගෙන ක්වොලිටි එක හදාගන්න ඇත්තටම මට ගොඩාක් ලොකු කාලයක් ගියා. ඉතින් කරන පළවෙනි නිර්මාණයෙන්ම ඔයාලට ක්වොලිටි එක හදාගන්න බැහැ. ඉතින් හෑන්ඩ්මේඩ් අයිටම් කියන්නේ පිළිවෙල තියෙන්නම ඕන දෙයක්. මොකද අපි ඕඩර් එකක් කස්ටමර් කෙනෙක්ට දෙනව නම් කස්ටමර් එකකින් බලාපොරොත්තු වෙන්නේ අපේ නිර්මාණවල ක්වොලිටිය. කස්ටමර් කෙනෙක් වුණත් ආසාවෙන් බලන්නේ අපි හදන අයිටම් එක මිසක් අපේ අයිටම් එක වටේ තියෙන දේවල් නෙවෙයිනේ. ඉතින් අපි නිර්මාණවලට හොඳ ක්වොලිටි එකක් දෙන්න ඕනේ. අපේ නිර්මාණ වලින් කස්ටමර් බලාපොරොත්තු වෙන්නේ ඒක. අපි වුණත් මොනවා හරි බඩුවක් ඕඩර් කරලා ගන්නවා නම් ඒ බඩුව ක්වොලිටි නැත්තම් අපිට ඒක සැටිස් නෑ නේද? ඒ වගේ තමයි අපි අපේ අත්වලින් හදලා නිර්මාණය කරලා කස්ටමර්ට යවන දේ අපි කස්ටමර්ව සැටිස් කරගන්න ඕන. එයා ඕඩර්ස් එකක් ආයි අපිට දෙන තැනට අපි ඕඩර් එක කරන්න ඕන. ඉතින් එහෙම ඕඩර් එක කරොත් තමයි අපි මං හිතන්නේ සාර්ථකයි කියන්නේ. ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් ආයේ නැවත අපිට ඕඩර්ස් එකක් දෙනවා කියන්නේ එතන සාර්ථකත්වයක් තියෙනවා කියලා. ඉතින් ඒකට පළවෙනියටම ක්වොලිටි එක හදාගෙන ඉන්න ඕන. පයිප් ක්ලීනර් වලින් නිර්මාණ ගොඩාක් කරන්න පුළුවන්. ෆ්ලවර් පොට්, ෆ්ලවර් බොකේ, කී ටැග්, බෑග් වර්ග, වෝල් හැංගර් ඒ වගේ ගොඩක් නිර්මාණ අපිට කරන්න පුළුවන්. මේ දේවල් අපි ලස්සනට නිර්මාණය කරන්න හිතන්න ඕන. වෙනස් විදියට වෙනස් අයිඩියාස් අරගෙන නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද තව කෙනෙක්ගේ නිර්මාණයක් දැකලා දැකපු දේ ආයි අපි කරනවා කියන්නේ අපේ බිස්නස් එක වැඩි වෙන්නේ නැහැ, අඩු වෙන එක. මොකද අපි තව කෙනෙක් කරන එක කරන්නේ නැතුව වෙනස් දේවල් හිතලා කරොත් මං හිතන්නේ අපිට ඕඩර්ස් ටිකක් හදාගන්න පුළුවන් කියන එක.
දැන් ඔයාලා හිතන්න දැන් ගත්තු බඩු වලින් ලස්සනට නීට් එකට පිළිවෙලට පුංචි නිර්මාණ දෙක තුනක් කරන්න. ඒක සේල් කරන්න බලන්න. හැබැයි එක දෙයක් තමයි අපිට පළවෙනියෙන්ම ඕඩර්ස් එනවා කියලා ඔයාලා කවදාවත් හිතන්න එපා. මොකද බිස්නස් එකක් කරද්දී අපිට ඉවසීම තියෙන්න ඕන. අපි කරන බිස්නස් එකේ පළවෙනියෙන්ම අපිට ඕඩර්ස් එන්නේ නැහැ. අපි ඉවසලා බලාගෙන ඉන්න ඕන අපිට ඕඩර්ස් එනකම්. මොකද මට වුණත් මම පළවෙනි ඕඩර් එකෙන්ම මට ඕඩර්ස් ආවේ නැහැ. ටික කාලයක් මම බලන් හිටියා. ලස්සන නිර්මාණ කරලා ඒ වගේ ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන සෝෂල් මීඩියා වල දැම්මා. ඉතින් මමත් බලාගෙන හිටියා. ඊට පස්සේ තමයි මට ටික ටික ඕඩර්ස් හැදෙන්න පටන් ගත්තේ. ඉතින් අපි අපේ නම්බර් 1 එකට ඉවසීම තියාගන්න ඕන. ඒක අනිවාර්යයි. ඒ වගේම ඔයා බිස්නස් එකක් කරන්න හිතනව නම් ඔයා කවුරුවත් කියලා දෙන දේවල් කරන්න යන්න එපා. ඒ දේවල් වලට වැඩි දෙයක් කරන්න හිතන්න. උනන්දු වෙන්න. බිස්නස් එක කොහොමද අපි දියුණු කරගන්න ඕනි කියලා හිතන්න. ගොඩාක් අය අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි අනේ අක්කේ ඔයා කොහොමද ඕඩර්ස් හදාගත්තේ කියන එක. ඇත්තම කියනව නම් මම ඕඩර්ස් හදාගත්තේ ඉවසීමෙන් හිටපු නිසා. ඇත්තම කියනව නම් මගේ ඕඩර්ස් එක මට පළවෙනියෙන්ම හම්බුනේ මම එක නිර්මාණයක් කරලා එක මිස් කෙනෙක්ට යවුවා. ඇත්තම කියනවා නම් ඒ නිර්මාණේ ඒ මිස්ටර් ගොඩාක් සැටිස් වෙලා තිබ්බේ මගේ නිර්මාණ ගැන. ඊට පස්සේ කොහොමත් එහෙමනේ දැන් අපි භාණ්ඩයක් ගත්තොත් අපි ඒ ගන්න භාණ්ඩේ හොඳ නම් අපි අනිත් කෙනාට ඒ කියන්නේ අපේ සහෝදරයන්ට හෝ අහල පහල කට්ටියට අපේ නිර්මාණය ගැන අපි කියනවා. ඉතින් අන්න එහෙම මගේ නිර්මාණ ගැන ගොඩක් අය දැන් අඳුරගෙන මට ලොකු ඕඩර්ස් දෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔය ඉස්කෝලවල් වලට, ක්ලාස් වලට අන්න එහෙම මට ඕඩර්ස් වෙන්න පටන් ගත්තා. ඊට අමතරව තමයි තව කෙනෙක්ට කියලා අපිට ඕඩර්ස් එකක් හදාගන්න බෑ. දැන් ඔයාලට මට කියලා ඕඩර්ස් හදාගන්න බෑ. අපි ඉවසීමෙන් ඉඳලා ඕඩර්ස් එක හදාගන්න ඕනේ. ඒ වගේම නම්බර් 1 එක අපි කරන දේ පිළිවෙල ලස්සන. ඇහැට අපි දෙයක් දකිනකොට ඒක ලස්සනට තිබ්බොත් තමයි ගන්න කස්ටමර් වුණත් ඊළඟ පාරත් අපි ඒ ඕඩර්ස් වලට එයාලා ඕඩර් දෙන්නේ. තව එකක් තමයි අනේ මට නෑ අනේ ඒව නෑ මේව නෑ එහෙම හිතන්නේ නැතුව තියෙන දෙයින් පටන් ගන්න. පුංචි දෙයක් හරි කමක් නැහැ බිස්නස් එකක් කරන්න යද්දී ඒ දේවල් තියෙන දෙයකින් අපි පටන් ගන්න. අලුත් දේවල් හිතන්න. තව කෙනෙක්ගේ තව දෙනෙක් කරන දේවල් වලින් අයිඩියාස් එකක් අරගෙන වෙනස් දේවල් කරන්න හිතන්න. ඕඩර්ස් එකක් හදාගන්න ඔයාලට පුළුවන් FB එකේ ෆොටෝ එකක් දාන්න. TikTok එකේ Instagram එකේ ෆොටෝස් දාන්න, වීඩියෝස් දාන්න. ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියාගෙන තියෙන විදියට. අනේ තව කෙනෙක්ට ලස්සනට බෑග්ග්‍රවුන්ඩ් තියෙනවා අපිට නෑ කියලා හිතන්නේ නැතුව ලස්සන සුදු රෙද්දක් හරි දාලා ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකට ලස්සන අර විනිවිද භාවයක් අපේ භාණ්ඩේ තියෙන්න ඕන. ඒ කියන්නේ ගොඩක් අය ඔයාලා දැකලා ඇති සුදු රෙද්දක් එලලා තමයි බෑග්ග්‍රවුන්ඩ් වල අපේ නිර්මාණ තියලා ෆොටෝ ගන්න. ඉතින් එහෙම හදාගන්න පුංචි බිස්නස් එක දියුණු වුණාට පස්සේ පොඩි බඩු ටිකක් අරගෙන ඒව ලස්සනට කරන්න try කරන්න. දැන් ගොඩක් අය තවත් අහලා තිබ්බා අක්කේ ඔයා කොහොමද පොට්ස් වලට ෆ්ලවර්ස් වලට ගාන හදාගන්නේ කියලා. මෙහෙමයි. අපි ඉස්සෙල්ලම බලන්න ඕන අපේ පොට්ස් වලට කොච්චර ගාණක් ඒ කියන්නේ අපි හදන නිර්මාණ වලට කොච්චර බඩු වලට කොච්චර ගාණක් ගියාද කියලා. ඊට අමතරව අපිට කොච්චර වෙලාවක් කොච්චර මහන්සියක් ඒ දේවල් වලට ගියාද කියලා අපි බලන්න ඕන. එහෙම බලලා අපිට ගාණක් තියාගෙන මහන්සියට ගාණක් තියාගෙන තමයි අපි පොට්ස් වලට එහෙම ෆ්ලවර් වලට ගාණක් හදන්න ඕනේ. එහෙම නැතුව තව කෙනෙක් දාලා තියෙන ගණන් දැන් ඔයාලා මගෙන් අහනවා මේ පොට්ස් එක කීයද අක්කේ කියලා. මම දැන් ගාණක් කිව්වට එහෙම නෙවෙයි. ඔයාලා බලන්න ඔයාලගේ බඩු වලට කොච්චරක් ගියාද? ඔයාලට මහන්සිය කොච්චරක්ද? වෙලාව කොච්චරක් ගියාද කියන එක ඔයාලා බලන්න. එහෙම බලලා ඔයාලා ගාණක් හදාගන්න. මං හිතන්නේ එහෙම ඔයාලා බිස්නස් එක පුංචියට හරි පටන්ගෙන මම මේ කිව්ව දේවල් හිතට අරගෙන ඉදිරියට ගියොත් ලස්සන ඕඩර්ස් ටිකක් ඔයාලටත් මං හිතන්නේ ගන්න පුළුවන්. try කරන්න උත්සාහවන්ත වෙන්න ඔයාලගේ පුංචි බිස්නස් එක සාර්ථක කරගන්න. අපි මේ දේවල් කරන්න ගොඩාක් මහන්සි වෙනව නේද? වෙලාව, ශ්‍රමය, ගෙදර වැඩ, බබාලගේ වැඩේ හැමදේමත් එක්ක තමයි අපි මේ බිස්නස් එකක් කරන්නේ.
ඒක ඔයත් මමත් හැමෝම එක වගේම තමයි ඉතින්. ඉතින් කරන දේ හරියට කරන්න, කීය හරි ඉතුරු කරන්න බලන්න. එතකොට ඕඩර්ස් දෙකක් ආවට පස්සේ එකපාරේ ස්ටොක් එකක් ගන්න. එතකොට ගෙදර බඩු තියෙනවනේ. ආයි සැරෙන් සැරේ අපිට ඕඩර්ස් දාලා බඩු ගන්න කිසිම උවමනාවක් නැහැ. තව අන්තිමටම මම කියන්නම් දෙයක්. ගොඩක් අහලා තිබ්බා අනේ අක්කේ ඔයා කොහෙන්ද බඩු ගන්න කියලා. ඇත්තටම කොළඹින් වගේ පිටකොටුවෙන් වගේ බඩු ගන්න තියෙනවා නම් ඇත්තටම ගොඩාක් ලාභයි. ඉතින් මට නම් එහෙම ගන්න අවස්ථාවක් නැහැ. මොකද දුරයිනේ. ඉතින් මම කරන්න පළවෙනිම දේ මගේ ළඟම තියෙන ටවුන් එකේ මම හොයලා බලනවා පයිප් ක්ලීනර් තියෙනවද කියලා. සමහර වෙලාවට නම්බර් එකක් හරි දීලා එනවා. එතකොට පයිප් ක්ලීනර් ආවොත් අපිට කියනවනේ. එහෙම නැහැ. නැතිම වුණොත් තමයි ඔන්ලයින් එකෙන් ඕඩර්ස් කරන්න. දැන් FB වල ගොඩාක් පේජ් වලින් පයිප් ක්ලීනර් ඔය මල් හදන්න හැමදේම විකුණන තැන් තියෙනවා. ඉතින් එහෙම තමයි ගන්න. ඉතින් ගොඩක් දුරට අපිට ළඟම තියෙන තැනකින් ගිහිල්ලා ගන්න පුළුවන් වුණොත් අපිට කොරියර් ගාණ අඩු වෙනව නේද? දැන් අපි හිතමු අපි බණ්ඩල් දෙක තුනක් ගන්නකොට අපිට කොරියර් ගාණත් වැටෙනකොට අපිට යන ගාණ බලලා ඊට පස්සේ මල් හැදුවම අපිට ලාභයක් නෑනේ. ලාභේ හදාගන්න නම් අපිට අඩුවෙන්ම අපිට භාණ්ඩ ටික ගන්න පුළුවන් වුණොත් තමයි අපිට ලාභයක් තියාගෙන මේ මල් විකුණන්න පුළුවන්. ඉතින් පොඩි වීඩියෝ එකක් මල් හදන වීඩියෝ එකක් කරන ගමන් තමයි මම ඔයාලට මේ ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න හිතුවේ. ඉතින් ඔයාලා try කරන්න ඔයාලගේ ජීවිතේ ඉස්සරහට ලස්සන දේවල් කරන්න. ඉතින් මොනවා හරි තිබ්බොත් මැසේජ් එකක් දාන්න. ඔයාලත් මේ මල හදලන්න try කරන්න. අදට ගිහින් එන්නම්. ඔයාලට ස්තුතියි. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.